හෙලෝ. ආයිබෝවන් අම්මා මං කතා කරන්නේ වෙද්ද ගෙදරින්. වදමල් තෙල් එකක් ගෙන්න ගත්තා නේද ළමයාගේ ඔලුවට දාන්න. ඔව් ඔව් ඒක දානවා මං. දැන් කොහොමද ළමයාට මේ තෙල් එක ගත්ත හේතුව මොකක්ද අම්මා? එයාට තෙල් එක ගත්තා අර එයාට පීනන්සේ වගේ තිබ්බා. දැන් අඩුවක් එහෙම තියෙනවද තෙල් එක දැම්මට පස්සේ? ඔව් ඔව් සාමාන්‍ය දුරට එයාට තියෙනවා පොඩි මේව එකක්. හා හා. විස්තර පත්‍රිකාවේ වැඩ කටයුතු ටිකත් හරියටම කරගෙන යනවනේ නේද? විස්තර පත්‍රිකාවේ එක නම් කරන්නේ නැහැ. මං උදේට ඉස්කෝලේ යන්න ඉස්සෙල්ලා ඉස්කෝලේ යද්දී උදේට තෙල් දානවා. ආයෙ නෑවට පස්සේ පැයකට විතර පස්සේ ආයෙ තෙල් දානවා. ආහා. දැන් අම්මා විස්තර පත්‍රිකාවක් එවලා තියෙන්නේ වෙද මහත්තයා. දැන් ළමයට තෙල් එක අභ්‍යන්තරයටත් සැලකිලිමත් වෙන්න ඕන. දැන් තෙල් එක තියෙන බාහිරින්නේ ගාන්නනේ. ඔව්. දැන් ළමයාගේ පීනස තත්ත්වය එන්නේ අපි ළමයා කන බොන කෑම රටාව හරහා. ළමයාගේ ඇඟේ උෂ්ණත්වය වැඩි. එතකොට දෙන්න එපා කියන කෑම ටිකක් ඒකේ තියෙනවා. ඒ ටික හරියටම පිළිපැද්දොත් තමයි ඔය ලෙඩ රෝග තත්ත්වේ නිට්ටාවටම හොඳ වෙන්නේ. ඒ නිසා මේ දැන් තෙල් එක අරගෙන දැන් මාසෙකට වඩා අඩුයිනේ. දැන් ඉඳන් හරි මේ විස්තර පත්‍රිකාව ටික අනුගමනය ඔව් අපි අර සැර කෑම මේ සීතල ගොඩ අධික කෑම කොහොමත් කන්නේ. අර එහෙම ලොකුවට ජීවත් වෙන්න ලොකු අර පොෂ් පවුල් ජීවිතයක් ගත කරන්න තරම් නෑ. මට දුව විතරයි ඉන්නේ. මමයි අයි තනියෙන් ඉන්නේ. ඉතින් ගොඩ වෙලාවට පළාත් ජාති ඒවා හදලා දෙනවා. එයා ගොඩක් කන්න කැමතිත් ඔය කොහිල පොලොස් එළවලු ඒ වගේ දේවල් තමයි කැවෙන්නේ. සැර ජාති කොහොමත් අර මාළු අරව මේවා ලොකුවට කැවෙන්නේ නැහැ. කරවල පොඩ්ඩක් එහෙම කෑවොත් බිත්තර ඒවා විතරයි තියෙන්නේ. හොඳයි. අර ටිකත් අම්මා බලන්න. ඔව් මම බලන්නම්. බලලා දැන් කොහොමද මේ ළමයාගේ මතක ශක්තිය එහෙම? මතක ශක්තිය. ඔව් එයා මුලින් නම් අර ඉගෙන ගන්න වැඩවල ටිකක් කම්මැලි ගතියක් තිබුණා. දැන් නම් මේ ටිකක් උනන්දුවෙන් කරනවා. ආහා. එයා දැන් එයාට කියන්නේ ප්‍රශ්න මම ඒක ලොකුවට ඒ කියන්නේ තාම බැලුවේ නෑ. මොකද ඉස්කෝලේ තිබුණේ නෑනේ සෑහෙන කාලයක් අපි තෙල් එක ගත්තට පස්සේ. ඔව්. එයාගේ වැඩ ටික ඉතින් එයා කරගෙන යනවා. හොඳයි. ඒකත් අවධානයෙන් ඉන්න අම්මා. එතකොට දැන් හිතලා ළමයා වැඩක් කරනවද කියලා බලන්න, කම්මැලි නැද්ද කියලා බලන්න. තමන් අර ටිකක් කම්මැලි ගතිය නම් තාම ලොකුවටම අඩුවක් නෑ. නමුත් පොඩ පොඩ අඩු වෙයි කියලා හිතෙනවා. අර ප්‍රෝටීන් වැඩිපුර තියෙන ආහාර දෙන්න කියලා වෙද මහත්තයා කියලා තියෙනවා ඒකේ. එතකොට ඒ ටිකත් හරියටම දෙන්න. පිස්ටේ කෑම අඩු කරන්න කියලා තියෙනවා. අන්න ඒ කෑම ටිකත් අඩු කරන් ඒ කෑම කියන්නේ අර පාන් අරවා මේවා නේද? හරි. පාන් පිටි වර්ග. පිටි ඔව්. බනිස් ක්ෂණික ආහාර. ඒ දේවල් තියෙනවනේ. ඒවා අඩු ඔව්. කරන්න. සුදු හරි හරි. ටික එහෙම දෙන්න අම්මා. එතකොට හරි. හරි. හරි අම්මා මං තෙල් එක දානවද කියලා බලන්න තමයි මං කෝල් එක ගත්තේ. එහෙම වුණොත් දිගටම තෙල් එක දාගෙන යන්න. මේ ඔව් අපි මේක ඉවරුනාම ආයෙ එකක් ඇප්ලයි කරන්න කමක් නැහැ නේද? නේ කමන්නේ මට WhatsApp එකට හරි දාලා තියන්නකෝ. වෙද හරි ඕකේ. කතා කරන්න උමනාවක් ආවොත් රෑ 8:00මාරින් පස්සේ වගේ මගේ නම්බර් එකට ගන්න. හරි මිස් ඕකේ. හරි මුත්සන්නයි. හරි බුදු සරණයි.